ඔයාලා දන්නවද ස්මාර්ට්ෆෝන් ඉනෝවේෂන් ලෝකේ කිං සැම්සන් කියලා? සැම්සන් කියන්නේ නිකම්ම බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි, ලෙජෙන්ඩ් එකක් කිව්වොත් හරියටම හරි. ඒක තාම ඇත්ත නැත්ත මේ වීඩියෝ එක බලලා ඔයාලම තීරණය කරන්න. World First Super AMOLED Display Technology එක රිලීස් වෙන්නේ 2010 Samsung Galaxy S එකත් එක්ක. ඊට පස්සේ මෙයාලා 2011 දී රිලීස් කරනවා පළවෙනිම Active Stylish එකත් එක්ක මෙයාලගේ ෆැබ්ලට් ඩිවයිස් එක Samsung Galaxy Note විදියට. 2014 දී S5 එකත් එක්ක inbuilt heart rate sensor එකක් එනවා. මේකත් ඒ වෙනකොට ෆෝන් එකක heart rate sensor එකක් රිලීස් වෙන පළවෙනි ඩිවයිස් එක තමයි මේ. ඒ වගේම මේ අවුරුද්දම Galaxy Note Edge එකත් එක්ක ලෝකේ පළවෙනිම asymmetrical curved edge display එක රිලීස් කරනවා. ඊළඟට 2015 S6 series එකත් එක්ක dual edge curved display එක රිලීස් කරනවා. තාමත් සමහර ෆෝන් වල use කරන dual pixel auto focus 2016 දී තමයි Samsung Galaxy S7 series එකත් එක්ක රිලීස් වෙන්නේ. ඊළඟට 2016 ම Note 7 එකත් එක්ක world first ID scan එක රිලීස් වෙනවා. මේක ඒ කාලේ වෙනකොට සෑහෙන ජනප්‍රිය වෙන ස්මාර්ට්ෆෝන් අතර. 2018 දී S series එකත් එක්ක variable aperture එක රිලීස් වෙනවා. Android ෆෝන් වලට variable aperture එකක් එක්ක රිලීස් වෙන පළවෙනිම ෆෝන් එක තමයි S9 series එක. ඒ වගේම 2018 ම පළවෙනිම punch hole display එක රිලීස් කරනවා Samsung ලා. එයාලගේ upper mid range එකත් එක්ක එන Samsung Galaxy A08s එකත් එක්ක. මේක මෙයාලා flagship වලට දෙනවා 2019 දී S10 series එකත් එක්ක. ස්මාර්ට්ෆෝන් එකේ දෙන ලෝකේ පළවෙනිම under display ultrasonic fingerprint එකක් මේත් එක්කම තමයි රිලීස් කරන්නේ. ඒ වගේම දැනටත් use කරන power button එකත් එක්ක එන side mount fingerprint එක රිලීස් කරන්නේ S10e එකත් එක්ක. 2020 දී S20 Ultra එකත් එක්ක 100x space zoom introduce කරලා දෙනවා. space zoom feature එක පිට කලින් Google Pixel වලට දීලා තිබ්බා. ඒත් මේක Samsung ලා හොඳට යනකම් zoom කරන්න පුළුවන් කියලා තමයි introduce කරේ. ඒ වගේම Note 20 Ultra එකත් එක්ක LTPO variable refresh rate එක හඳුන්වලා දෙන්නේ Samsung ලාම තමයි. අවසාන වශයෙන් මේ අවුරුද්දේ කියන්නේ 2026 දී ලෝකේ පළවෙනිම inbuilt AMOLED privacy display එක හඳුන්වලා දෙන්නේ Samsung ලාම තමයි. මේ feature එකත් wow කියන්න පුළුවන් level එකේ feature එකක්. මම මේ කතා කරේ අපි හැමෝම දන්න flagship phone ගැන විතරයි. අන්න ඒ නිසායි මම කිව්වේ Samsung කියන්නේ brand එක නෙවෙයි legend එකක් කියලා. 2016 ඉඳලා 2026 වෙනකන් අවුරුදු 10ක් පුරාවට මමත් පෞද්ගලිකව Samsung device use කරලා තියෙනවා. දැනටත් use කරනවා. ඊළඟට ඕනේ මොන phone brand එකද? ඔයා use කරන brand එකත් පල්ලෙන් comment එකක් දාගෙන යන්න. එහෙනම් save this video and follow for more interesting videos like this.